පිටු 40ක් ඇති පොතක 7 සහ 8 පිටු ගැලවී ඉවත් වුණේ ඒ සමග ඉවත් වන අනෙක් පිටු දෙක. අපි මේ පාඩම කරා විස්තර බලන්න ඕනේ. ආරම්භක පිටුව සහ අපි හැමතින් බලන අවසාන පිටුව. අවසාන පිටුව විතර ආරම්භක පිටුව එක වුණොත් අපි දන්නවා මේ පොතේ පිටු තියෙන 40ක් නිසා අවසාන පිටුව 40. ඊළඟ පිටුව 2. අවසාන පැත්තේ ඊළඟ එක 39. ඒ පැත්තේ තියෙන්නේ 3. ඒ පැත්තෙන් තියෙන්නේ 38. මේ පැත්තෙන් 4. 37. මේ පැත්තෙන් 5. මේ පැත්තෙන් 36. මේ පැත්තෙන් 6 එනවා. මේ පැත්තෙන් 35. 7 આવොත් මේ පැත්තෙන් තියෙන 34. 8 આવොත් මේ පැත්තෙන් තියෙන 33. නමුත් මේවා ලියලා මෙහෙම ගන්න ටිකක් අමාරුයි. කියන්නේ ලොකු වෙලාවක් යන නිසා ඊළඟ දෙවෙනි ක්‍රමය මතක් කරගත්තොත් අපි බැලුවේ මෙන්න මේ ආරම්භක සහ අවසාන පිටුවල එකතුව. පාඩම මතක නම් මෙතන එකතුව 41යි. මෙතන එකතුවත් 41යි. මෙතන එකතුවත් 41. මේ හැම එකම එකතුව 41 තමයි එන්නේ. අපි කරන්න එතකොට 7 වෙනි පිටුව සමග ගැලවෙන අනෙක් පිටුව හොයන්න ඕන නම් මේක අඩු කිරීම කරන්න ඕන. මේ 7න් නෙවෙයි ප්‍රතිවිරුද්ධ පිටු දෙකේ එකතු 41ක් නිසා හැම වෙලාවෙම එකක් වැඩි වෙනවා. 40 නම් 41ක්. ගොල 80ක් තිබ්බොත් 81ක් වෙනවා. එහෙනම් මේ 41කින් අපි අඩු කරනවා 7ක්. 3 11 වෙලා 24 අපිට මේ උත්තර එනවා ඊළඟට. ඊළඟ කෙනා හොයන්න 41කින් 8ක් අඩු කරනවා. මෙතෙන් ආපු උත්තරෙත් එනවා. උත්තර ඉදිරියට එන්න ඕනේ 33 සහ 34 කියන පිටු දෙක තමයි මේ හරහා ගැලවෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යමු. පාඩම කරා අපි 6 සංඛ්‍යා කියලා. නමුත් පාඩම මතක තියෙනවද නැද්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක බලලා මතක නම් පාඩම නැවත බලන්න මම කියන එක. බොලොලි 9ක් හැර ඉතිරිය නිල්. අපි ලියා ගන්නවා නිල් 9යි. 7ක් හැර ඉදිරිය රතු. රතු 7යි. 8ක් හැර ඉදිරිය කළු. කළු 8යි. අපි ගන්න කළු බෝල ගන්න. මේක හොයන්න කලින් අපි මුළු බෝල ගන්න හොයාගෙන ඉන්න වෙනවා. මේ ටික එකතු කරලා බලන්න. කරොත් 9යි 7යි එකතු කරොත් 16ක් වෙනවා. 16ට මේ 8 එකතු කරොත් 24ක් වෙනවා. මේක නෙමෙයි මුළු ගාන. මුළු ගාන හොයටි කරා අපි කරන්නේ මේ ආපු උත්තරේ අපි බෙදන්න ඕනේ වර්ග ගානට එකක් අඩු සංඛ්‍යාවෙන්. දැන් මෙතන වර්ග තියෙනවා 1යි 2යි 3යි. නිල් වර්ගයේ රතු වර්ගයේ කළු වර්ගයේ වර්ග 3යි. මේක බෙදන්න ඕනේ 3න් එකක් අඩු සංඛ්‍යාව කියන්නේ 2කින්. මෙයා 2කින් බෙදුවාම අපිට එනවා 12. 12 තමයි මුළු බෝල ගාන. අපි හැර කියලා කියන්නේ අඩු කිරීම. මම පළවෙනිට කියලා කියනවා. මේක බලන්නකෝ 8ක් හැර ඉදිරි කළු නම් 12න් 8ක් අඩු කරොත් කළු ගාන 4යි. මේක කියනවා 7ක් හැර ඉදිරිය රතු වෙන මෙයාගේ 7ක් අඩු කරොත් රතු ගාන 5යි. 9ක් හැර ඉදිරිය නිල් නම් 12න් 9ක් අඩු කරොත් 3යි. ඉතින් මේ දෙක එකතුවත් 12 එනවා. ඉතින් අපෙන් අහන්නේ කළු බෝල ගන්න. කළු බෝල ගන්න 4යි. ඉතින් අප හැදින්න නැවත වීඩියෝ එකත් බලන්න, පාඩමත් බලන්න. යම් තුන්වෙනි ගානට පන්ති 3ක සිටින සිසුන් පිළිවෙලින් දීලා තියෙනවා 38යි 37යි 42යි කියලා.
පන්තියක පිරිමි ළමුන් ගණන මේක පන්තියක් ගැන කියන්නේ පිරිමි ළමුන් ගණන ගැහැණු ළමුන් ගණනට වඩා 3ක් වැඩි කියලා කියන්නේ. අපි ඉස්සරම මේ පාඩම අපි කරා සමාන කිරීම කියලා. මතක නැහැ. ඒ කොටසෙදි මේක හම්බුණා ටිකක්. ඉතින් 3ක් වැඩි නම් කොට පන්තියේ ඉන්න පිරිමි ළමුන් ගණන ගැහැණු ළමුන් ගණනට වඩා 3ක් වැඩි. 3ක් වැඩි නම් අපි මේ වැඩි කොටස හැම එක්කනාගේම අයින් කරමු. ඒක අයින් කරපුවාම ගැහැණු සහ පිරිමි ළමයි ගන්න සමාන වෙන්න වෙයි. අපි මෙතනින් 3ක් අඩු කරනවා. මෙතනමුත් 3ක් අඩු. මෙතනමුත් 3ක් වැඩි පිරිමි ළමයි ගන්න අඩු කරනවා. එතකොට මෙතන එකතු වෙනවා අඩු කරපුවම 35. මෙතනින් අඩු කරපුවම 34. මෙතනින් අඩු කරපුවම වෙනවා 39. ඉතින් වැඩි පිරිස අඩු කරන් පස්සේ දෙන්න අතර එකතු සමාන නිසා දෙකෙන් බෙදන්න පුළුවන් වෙනවා. මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙයාව දෙකෙන් බෙදෙන්නේ. ඉතින් දෙකෙන් බෙදෙන්නේ මෙයා. ඒ නිසා අපි පන්ති ඉන්න ළමයි ගන්න අනිවාර්යයෙන්ම 37යි කියන උත්තරයට අපිට යන්න පුළුවන්. බලන්න ඊළඟ ප්‍රශ්නය. ළමයෙක් ළඟ ප්‍රමාණයෙන් සමාන ගණක 12ක් තියෙනවා. මේ ගණක සියල්ලම යොදාගෙන ගණකයක් නිර්මාණය කිරීමට තවත් ගණක කීයක් අවශ්‍යද? ඉතින් අපි මේ පාඩම කරා ගණක අවස්ථා කියලා. ඉතින් එතකොටත් මම කිව්වා පොතේ ගණකයක් අපිට ඕන විදිහට හදන්න බෑ. එයා හදන්න එයා ගණක අවස්ථාවක පිහිටන්න ඕනේ. කියන්නේ දිග පළල සහ උස එකම සංඛ්‍යාවෙන් ගුණ වෙලා තමයි ගණක හැදෙන්නේ. අපි එක ගත්තොත් පළවෙනි ගණක අවස්ථාව එක තනි ගණකයෙන් ගණකයක් හදන්න පුළුවන්. ඊළඟ දිග දෙකක් වුණොත් පළලක් දෙකක් එන්න ඕනේ, උසත් දෙකක් එන්න ඕනේ. මොකද ඊළඟ ගණක අවස්ථාව 8. ඊළඟ 3යි ඊළඟ අවස්ථාව 27. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. මේක තමයි ගන්න පුළුවන්. දැන් තවත් ගණක කීයක් අවශ්‍යද? සියල්ලම යොදා ගන්න ඕනේ. ඒකට දැන් 27 ගණක අවස්ථාවට තමයි යන්න පුළුවන්. දැන් සියල්ලම දැන් 8කින් හදන්න පුළුවන්. නමුත් මේ ගණක සියල්ලම යොදා ගන්න කියලා තියෙනවා. අපිට මේ 27න් මෙයාලක තියෙන ගණක 12 අඩු කරොත් මෙයාට තව ගණකයක් හදන්න නම් තව ගණක කුඩා ගණක 15ක් අවශ්‍ය වෙනවා. ඊළඟ ගාන පහත දැක්වෙන ආකාරයේ පිටණියක උදේ කාලයේ A නම් ස්ථානයේ ඉඳන් B හරහා යන්නේ. මෙහෙම තමයි යන්නේ. මෙහෙම නෙවෙයි D වලට යන්නේ. B හරහා D වෙත යනවා කියලා කියනවා. දැන් මේ උතුර ලකුණු කරලා තියෙන හින්දා අපිට හරිය ලේසි දිශාව හඳුනා ගන්න. ලකුණු කරොත් මේ උතුර මේ පැත්ත නැගෙනහිර මේ පැත්ත දකුණ බටහිර. ඒතකොට මෙයාගේ සෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙනවා අර ගානේ කිව්වම ඔයාලට අර උතුරු වඳුරක් අපි මතක ගන්න දකුණට වැටෙන්නේ දකුණෙන් දකුණට බලා ඉඳී කියන්නේ. ඒක දකුණු අත පැත්තට වැටෙන්නේ දකුණට යනවා. අපි මෙහෙට නැගෙනහිර පැත්තට ගියොත් පොතේ සෙවණැල්ල වැටෙන්නේ පිටුපසට. ඒතර මෙතනින් එයා හැරෙනවා මේ දකුණු දිශාවට. දකුණට දියාගේ දකුණු අත පැත්තට වැටෙනවා. මෙතන එකයි. මේ පැත්තේදී එයා යන්නේ පොතේ යන්නේ බටහිරට. ඒතොර එයාගේ සෙවණැල්ල වැටෙන්නේ ඉදිරියට. එතකොට දකුණු අත පැත්තට වැටෙනවා අර ගාන. උත්තර එකයි ගන්න වෙන්නේ. එක අවස්ථාවකදී විතරයි එයා දකුණු පැත්තට යන්නේ. ඉස්සරහට එනකොට පිටුපසට යනවා නැගෙනහිරට යද්දි දකුණට යද්දි දකුණු අත පැත්තට මෙතනින් යන පුතේ මෙතනින් යන්නේ බටහිර දිශාවට. ඒකට එයා සෙවණැල්ල වැටෙන්නේ එයාගේ ඉදිරියට. බටහිරට. ඒකට එයාගේ ඉදිරියට වැටෙන්නේ බලා ඉඳීනේ. ඒකට මෙතන උත්තරේ එන්නේ එක. ප්‍රශ්න වැරදි නම් නැවත පාඩම සහ වීඩියෝ එක නැවත බලන්න.